ද්‍රේක්සල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් සමග එක්ව නැනෝමීටර 200ක පමණ ප්‍රමාණයේ විප්ලවීය යකඩ ඔක්සයිඩ් ක්ෂුද්‍ර පිහිනුම් රොබෝවරුන් නිර්මාණය කර ඇත. මිනිස් කෙසගසක පළලට වඩා 500 ගුණයක් පමණ කුඩායි. මෙම අතිශය සියුම් රොබෝවරුන් බාහිර චුම්බක ක්ෂේත්‍ර භාවිතයේ තියෙන රුධිර නාල හරහා මඟ පෙන්වීම සඳහා නිර්මාණය කර ඇත. ධමනිවල කොලෙස්ටරෝල් බැදුණු ස්ථානවලට ළඟා වූ පසු ඒව කුඩා හැරුම යන්ත්‍ර වගේ ක්‍රියාකර අවහිරතා භෞතික ලබිද දමයි. මෙම යාන්ත්‍රික ක්‍රමය ඇන්ජියෝප්ලාස්ටි වැනි සාම්ප්‍රදානීය සැත්කමේ කියාගන්න කරන ආක්‍රමණශීලී නොවන විකල්පයක් ඉදිරිපත් කරයි. මේ ක්ෂුද්‍ර රොබෝවරු ඊටත් වඩා කැපී පෙනෙන්නේ ප්‍රතිකාරස්ථානයට ප්‍රතිදේහජනක ඖෂධ සෘජුවම ලබාදීමට ඇති හැකියාවයි. මේ අනාගතයේ රුධිර කැටි ගැසීම් වැළැක්වීමට උපකාරී වන අතර හෘදයාබාධ හා ආඝාත අවදානම අඩු කරයි. මේ වන විට කෘතිම රුධිර වාහිනී පරිසරයන්හි සාර්ථකත්වය පෙන්නුම් කර ඇති අතර නුදුරු අනාගතයේදී මානව සායනික අතදා බැලීම් ආරම්භ කළ හැකියයි පර්යේෂකයන් බලාපොරොත්තු වේ. සාර්ථක වුවහොත් මෙම ක්ෂුද්‍ර පිහිනුම්කරුවන්ට හෘදවාහිනී රෝගවලට ප්‍රතිකාර කරන ආකාරය නැවත අර්ථ දැක්විය හැකි අතර නිරවද්‍ය ඉංජිනේරු විද්‍යාව ඉලක්කගත ඖෂධ බෙදාහැරීම සමග ඒකාබද්ධ කරයි.